ආයුබෝවන් සියලු දුරකථනට අපේ විශ්ව අධ්‍යාපන ආයතන ඔන්ලයින් පාසල දුවේ පුරුදු පරිදි අපේ දුරකථනත් එක්ක විශ්ව ඔන්ලයින් පාසලේ භූගෝල විද්‍යාව සහ ප්‍රවැසි අධ්‍යාපන පන්තියේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ දෙවනි වාරයේ වැඩ සටහනේ ඊටාත්ම සුබ දවසක් සුබ දවසක වැඩ ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් හැමෝම ආදරණීය ලෙස අපේ විස්ඩම් ඔන්ලයින් පවුලට පාසලට පිළිගන්නවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි ඔයාලගේ සෙකන්ඩ් ටර්ම් එකේ වැඩ ටික තමයි දැන් අවසන් කරමින් ඉන්නේ. ඉතින් දුරකථනට කියන්න ඕනේ ඔයාලට සියලු පොත්පත් ලැබිලා ඇති විස්ඩම් ඔන්ලයින් පාසලේ. හරි. ඒ සියලු පොත්පත් මේ දවස් ටිකේ සියලු දිනාම් පාහේ පරිහරණය කරන ඇත්තේ විශේෂයෙන්ම සියලුම විෂයන් වල නේද පොත්පත් පරිශීලනය කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ මත වැඩ ටික ආරම්භ කරනවා. ඉතින් කියන්න ඕනේ දුරකථනට තාමත් විස්ඩම් ඔන්ලයින් පාසලේ පොත් නොලැබිච්ච දරුවෝ ඉන්නවා. නේද? නොලැබිච්ච දරුවෝ ඉන්නවා නම් කරුණාකරලා විස්ඩම් ඔන්ලයින් පාසලේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔව් කරුණාකරලා ඔයාලගේ හොට්ලයින් නම්බර් එක ඇති හොට්ලයින් නම්බර් එකට කතා කරලා අලුතෙන්ම හම්බ වෙච්ච ළමයි විශේෂයෙන්ම අපේ දුරකථන අලුතෙන්ම ඇවිල්ලා ඉන්නවා නම් විස්ඩම් ඔන්ලයින් පාසලට ඔයාලට පුළුවන් අපේ විස්ඩම් ඔන්ලයින් පාසලේ පොත් ටික ඉල්ලගෙන වැඩ ටික ඉතා ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන් කියන පණිවිඩය ඔයාලට දෙන්නේ ඉතා විශ්වාසවන්තනීය ලෙස. ඉතින් ආදරණීය දුවේ පුතේ හැමදාම දෛනික විස්ඩම් ඔන්ලයින් පාසලට එන්න පාසල බඳු පාසලක් තමයි විස්ඩම් ඔන්ලයින් පාසල. ඒකට හේතුව කිසිම විෂය කාරණාවක් මගහැරෙන්න දෙන්නේ නැතුව අපි ඔයාලට විෂයේ තියෙන ගුණාත්මක කාරණා උගන්වනවා. ඒ වගේම තමයි විෂයේ ගුණාත්මක කාරණා උගන්වනවා විතරක් නෙවෙයි මේ වගේ තාමත්ම ලස්සන ඒ වගේම ඝනකම පිටකවර සහිතව මේ හાર્ඩ්බෝඩ් පිටකවර සහිතව මුළු වාරෙටම අදාළ නේද පාඩම් ඇතුළත් කරලා නෙමෙයි සෑම ගුරුවරයෙක්ම තමන්ගේ පාඩම් එකක ඇතුළත් කරලා පොත්පත් ලියලා තියෙනවා. ඉතින් මේ පොත්පත් දුරකථනට පුළුවන් පරිශීලනය කරන්න ඉතා පිළිවෙලට මේක මෙහෙමයි. මේ දෙවනි වාරේ පොත් විතරයි. පළවෙනි වාරේ පොත් සෙට් එකක් වෙනම ගියා. ටර්ම් එකේ පාඩම් ටික ඇතුළත් කරලා ඉතින් මේ ෆස්ට් ටර්ම් එකේ පොත් ටික ඔයාලගේ යාළුවෝ එනවනම් නේද? ඒ යාළුවන්ට ලබා දීමේ හැකියාව තියෙනවා. මම හැමදාම කියන වචනේ ඔයාගේ හොඳම යාළුවා විස්ඩම් එකට කරන් එන්න. එයා ආවා කියලා එයාට අඩුපාඩුවක් වෙන්න දෙන්නෙත් නෑ. ඔයාට අඩුපාඩුවක් වෙන්න දෙන්නෙත් නෑ. එයාට ෆස්ට් ටර්ම් එකේ පොත් ටික ලැබෙනවා. හරි. ඒ වගේම තමයි ෆස්ට් ටර්ම් එකේ නිබන්ධන ටික ලැබෙනවා වගේම පොත් ටික ලැබෙනවා වගේම පුතේ එයාට වීඩියෝ රෙකෝඩින් ටික ලැබෙනවා ෆස්ට් ටර්ම් එකේ. ඒවා ෆලෝ අප් කරලා එයාලගේ සටහන් ටික ආදිය ලියා ගන්න පුළුවන්. සටහන් ටික වෙනම දෙනවා. හරි. එතකොට මේ හැම පහසුකමක්ම විස්ඩම් ඔන්ලයින් පාසල විසින් ඔයාලට ලබා දෙන තිලින වශයෙන් තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. හරි. එහෙනම් කතා කරා වැඩි වගේ අද දවසේ අලුතෙන්ම ආපු දුලපතාලා ඉන්නවා නම් පොඩි පොතක් අරගෙන ලියා ගන්න. විස්ඩම් ඔන්ලයින් පාසලේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔයාලගේ ශ්‍රේණියට අදාළව පොත් ටික කරුණා කරලා ඉල්ල ගන්න කියලා මතක් කරමින් තමයි පන්තියට යා ගන්න හදන්නේ. හරි. එහෙනම් දරුවනේ ලෑස්ති නේද? ලෑස්තිද කට්ටිය? හරි. අපි යමුද අද දවසේ නැවතිච්ච තැන පිළිබඳව ආවර්ජනයක් කරන්න යන්න හදන්නේ. මෙන්න මෙතන තමයි ගිය සතියේ මම නැවැත්තුවේ. මම හරිද බලන්න. මෙන්න මේක. මේ ආගම් පිළිබඳ පාඩම් කොටසෙන් නේද අහවල කරේ? හරිනේ? right. එතකොට අද දවසේ මම ඔයාලට මෙන්න මෙතන තමයි ආරම්භ කරන්න යන්න හදන්නේ. ටෙක්ස්ට් බුක් එක බැලුවොත් එහෙම ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ කටයුතු පාසල නිවස අවට ආර්ථික කටයුතු කියන පාඩම් කොටස තමයි මගේ දුවලා පුතාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින්
පාසල අවට වටපිටාවේ ආර්ථික ක්‍රියාකාරකම් හොයන්න වෙනවා. නේද? ඔයාලගේ පාසල නිවස අවට වටපිටාවේ ආර්ථික ක්‍රියාකාර නේ අපි යනවා වගේ රත්තරනේ මොකක් ගැන කතා කරන්නද කියන්න බලන්න පාසල අයි නිවස පාසල නිවස අවට වටපිටාවේ ආර්ථික කටයුතු අය කියන්නේ පාසල නිවස අවට වටපිටාවේ ආර්ථික කටයුතු ගැන හොයන්න යන්න නේද ආර්ථික කටයුතු ගැන මගේ දුවා පුතා එක්ක මම සාකච්ඡා කරන්න හදනවා ආර්ථිකය කියන්නේ මොකක්ද මිනිස්සු ජීවත් වෙන්න හම්බ කරන් කන ක්‍රමය නේද ආර්ථිකයක් කියන්නේ සාමාන්‍යයෙන් ඒ මිනිස්සු විවිධ රැකියාවල් කරලා ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය සවිමත් කරගන්න. හරි. දැන් ඔයාලා හිතන්න මෙන්න මෙහෙම හරි ඔයාලා ජීවත් වෙන ප්‍රදේශේ හරි මගේ දුව පුතා ජීවත් වෙන ප්‍රදේශේ ආර්ථික කටයුතු බොහෝ දුරට නේද? ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයේ ආර්ථික කටයුතු බොහෝ දුරට ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයේ සම්පත් මත රඳා පවතී. මම කියන දේ තේරෙන්නේ නැහැ. හරි. ඔයාලගේ ප්‍රදේශයේ ආර්ථික කටයුතු බොහෝමයක් ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයේ සම්පත් මත ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් අපි එහෙම සම්පත් හොයාගෙන ගියොත් හරි එහෙම සම්පත් හොයාගෙන ගියොත් ලංකාවේ තියෙනවා බොහෝ ගම්මානවල බොහෝ නගරාශ්‍රිත ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු. හරි. ඒ වගේම තමයි කාර්මික කටයුතු. හරි. ඒ වගේම විවිධ සේවා වන් ආදී ආර්ථික කටයුතු ක්‍රියාත්මක වේ. එහෙනම් ඔයාලගේ පාසල නිවස අවට වටපිටාව පිළිබඳව කාරණා හොයනකොට ආර්ථිකය නේද? ප්‍රධාන අංශ කිහිපයක් යටතේ මට අවධානය යොමු කරන්න පුළුවන්. මේ ආර්ථික කටයුතු හරි ප්‍රධාන ශේෂ්ත්‍ර ගණනාවකින් මට ඔයාලගේ නේ මනසට හේතු ගන්නන්න පුළුවන්. අපි බලමු මේ අංශ මොනවද කියලා. මේ බලන්න. මට මේ අංශ පිළිබඳව හොයනකොට විශේෂයෙන්ම මට මේ අංශ පිළිබඳව හොයනකොට මගේ දුව පුතා ඔව් යන බලන්න. අපි සාකච්ඡා කරනවා මගේ රත්තරනේ මේ ආර්ථික කටයුතු පිළිබඳව කෘෂිකාර්මික කටයුතු. දැන් මේ බලන්න. කෘෂිකාර්මික කටයුතු. කෘෂිකාර්මික ආර්ථික. ඊට පස්සේ කාර්මික සේවා අංශය. සේවා අංශය. හරි. මේ ආදී කටයුතු අපිට ගොඩාක් දුරට සාකච්ඡා කරගන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් ආර්ථිකය සම්බන්ධ කරුණු හොයාගෙන යනකොට ඔයාලගේ පාසල අවට නිවස වටපිටාවේ ආර්ථිකයේ ප්‍රධාන කොටස් තුනයි කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු, සේවා අංශය ආදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. හරි. දැන් කෘෂිකාර්මික කියන්නේ මිනිස්සු ගොවිතැන් කරනවා කියන එකනේ. කෘෂිකර්මාන්තයත් අපි ප්‍රධාන කොටස් කීපයකට බෙදා ගන්න පුළුවන්. නේ මේකත් අපි මේක මම මගේ ටියුට් එකේ බෙදලා නෑ. හරිද? මේකත් අපි බෙදා ගන්න පුළුවන්. නේ මේකත් අපි බෙදනවා ගොවිතැන සත්වපාල. හරි සත්වපාල. ඒක ඔළුවට ගන්න එපා මම නිකන් පොඩ්ඩක් සංදර්ශනව කිව්වේ. හරි. ඒ කියන්නේ දැන් කෘෂිකර්මාන්තයේ ගොවිතැන හා සත්වපාලනයේ වශයෙන් බෙදෙනවා. දැන් තාම සමහර පැතිවල ගොවිතැන ගත්තාම ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කියලා නැවත බෙදෙනවා. හරි. ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කියලා නැවත බෙදීමකට ලක් වෙනවා. හරි. එතකොට සත්ව පාලනයේදී විවිධ සත්තු ගවයා, හරකා, එළුවා, කුකුලා, බැටළුවා, බැටළුවා නැලංකා
හරි ඌරා මේ ආදී සත්තු ඇති කරලා පමණක් වෙලාවට යාළුවගේ මස් ලබා ගන්නවා පමණක් වෙලාවට යාළුවගේ කිරි ඊට පස්සේ තව සමහර වෙලාවට විතර මේ ආදී දේවල් ලබා ගැනීම අරමුණේ මේ කුෂ්කාර්මික කටයුතු ලංකාවේ සිද්ධ වෙනවා. එතකොට ආර්මික අංශය ගත්තාම විවිධ අංශය ඒගොල්ලෝ ශේෂ්ත්‍ර වෙන්න පුළුවන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය වෙන්න පුළුවන් මේ ආදී දේවල් කාර්මික අංශයටදී සිද්ධ වෙනවා. එතකොට සේවාංශය පිළිබඳව අපි පුළුල්ව හිතුවොත් එහෙම දරුවනේ හරි සේවාංශය විවිධ සේවාංශ ගුරු සේවාව ඉංජිනේරු සේවාව වෛද්‍ය සේවාව හරි එතකොට පරිගණක උපාංග සේවා මේ ආදී විවිධ සේවා හරි එතකොට බෙරළ කටයුතු සේවාව හරි මේ ආදී ලෙස අපේ රටේ ඔය පාසල නිවස අවට වටපිටාවේ ඔබ ජීවත් වන ප්‍රදේශයේ ආර්ථිකය බොහෝ දුරට මේ කියන ක්‍රියාදාමයන් ඔස්සේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි බොහෝ කාරණා සැලකිල්ලට ගන්නකොට අපිට එහෙම නිගමන වලට එන්න පුළුවන්. තේරුණානේ? එහෙම නිගමන වලට එන්න පුළුවන්. right? දැන් ඔයාලා හිතන්න මෙන්න මෙහෙමද. ශ්‍රී ලංකාවේ අපි හිතුවොත් එහෙම විවිධ ප්‍රදේශවල නේ කෘෂිකාර්මික කටයුතු සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මොන කටයුතු සිද්ධ වෙනවද? බොහෝ ප්‍රදේශ ගත්තායි පස්සේ කෘෂිකාර්මික කටයුතු සිද්ධ වෙනවා. ඒ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව හොයනකොට ඔයාලා හිතනකොට හරි ශ්‍රී ලංකාවේ හරි විවිධ ප්‍රදේශවල කෘෂි ආර්ථිකය කෘෂි කර්මාන්තය පිළිබඳව හොයාගෙන යනකොට භූමි පරිභෝජනයන්තේදී ඒ මිනිස්සු භෝග වගා කරන උදාහරණයක් ලෙස අල වගා කරන උදාහරණයක් ලෙස එළවලු වගා කරන උදාහරණයක් ලෙස පළතුරු වගා කරන නේ ඊට පස්සේ තව භෝග වගා කරන අර මං කියවනේ සත්ව පාලන කටයුතු සිද්ධ වෙනවා නේද සත්ව පාලන කටයුතු සිද්ධ වෙනවා එතකොට අර මං කිව්ව සත්තු ඇති දැඩි කරලා යාළගේ ආර්ථිකය හරි ගස්ස ගන්නවා හරි ඊට පස්සේ ඔය සමහර වෙලාවට මූද ආශ්‍රිතව ජීවත් වෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙන ජන කොටස් දීවර කර්මාන්තයේ තුලත් නිරත වෙනවා නේද මේ ආදී ලෙස ලංකාවේ ආර්ථිකය වාට පේනවා විවිධ ශේෂ්ඨ ඔස්සේ මොනවා වෙලා තියෙනවද විවිධ ශේෂ්ඨ ඔස්සේ යම් ආකාරයකින් පැතිරුණු ස්වභාවයක් පේන්න තියෙනවා හරි පැතුණු ස්වභාවයක් පේන්න තියෙනවා. ඒ තමයි විශේෂම. හරි. දැන් අපි හොයාගෙන යනකොට මයිදුවා පුතා ඔයාලා දන්නවා විවිධ ප්‍රදේශවලට විවිධ ප්‍රදේශ ගත්තායින් පස්සේ සුවිශේෂී වූ කෘෂිකාර්මික කටයුතු සිද්ධ වෙනවා. සුවිශේෂී වූ කෘෂිකාර්මික කටයුතු සිද්ධ වෙනවා විවිධ ප්‍රදේශ ගත්තායින් පස්සේ. දැන් අපි හිතුවොත් එහෙම අපි මෙන්න මෙහෙම උපකල්පනයක් කරමුකෝ. හරි. මෙන්න මෙහෙම අපි හිතමුකෝ මගේ දුව පුතා කල්පනා කරන්න මෙහෙම හිතන්නකෝ. හරි. දැන් අපේ රටේ වියලි කලාපය ගත්තයින් පස්සේ ඔයාලා හිතන්න අපේ රටේ වියලි කලාප. වියලි කලාපය තුල වැඩිපුරම සිද්ධ වෙන්නේ හේන් ගොවිතැන. නේ? හේන් ගොවිතැන තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. එතකොට විශේෂයෙන්ම වට්ටක්කා, එළවලු සහ තවදුරටත් ගත්තයින් පස්සේ බඩ ඉරමු මූ මෑ තල හරි එහෙම පුරක්කන් මම ආසම කෑවා හරි එතකොට පුරක්කන් නේ මේ ආදී විවිධ භෝගවගාවන් නිෂ්පාදනය වෙනවා දැන් මට මතකයි මම එක කාල පරිච්ඡේදයේ තැන් වල ඉඳලා තියෙනවා ලංකාවේ තැන් වල එහෙම ඉඳලා තියෙනවා හරි මට මතකයි මම මොණරාගල ඉන්න කාලේ මගේ යාළුවෙක් ගෙදර ගිහලා විශ්වවිද්‍යාලේ හරි මොණරාගල ඉන්න කාලේ මේ පැතිවල බඩිරු වගාවන්නේ හරි එතකොට තව පුරක්කන් වගාවන් සිද්ධ වෙනවා තව මොනවාද ඒවට කියන්නේ ගම්මිරිස් හරි යායට වැවෙනවා අක්කර 5 6 7 8 අපිට ඔය බර්ජස් 10 15 වගේ නෙමෙයි ඉන්නේ තියෙන යායවල තියෙන හරි යාය 1 යාය 2 එහෙම මිනිස්සු කියන්නේ හරි ඒ වගාවන් වේලි කලාපේ ඊට පස්සේ මේ අපි කතා කරනවා කඳුකර කලාපේ කඳුකර කලාපේ අර විශේෂයෙන්ම සත්ව පාලනය සිද්ධ වෙනවා අපිට පේනවා පින්තූරයක් හරි කියන්නේ හරක් නේද ඇති දැරි කරලා කිරි නිෂ්පාදනය කරලා වෙනද මුලක් හදලා තියෙනවා
ඒ වගේම එළවලු වර්ග නිෂ්පාදනය වෙනවා. නේ ඊළඟනේ එළවලු පළතුරු වර්ග කඳුකර කලාපයේ නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. හරි. එපමණක් නෙවෙයි කඳුකර කලාපය ගත්තයින් පස්සේ දරුවනේ මට විනාඩියක් දෙන්න මම මේ මැසේජ් එක කියවන්නේ සෙනුදිගේ සෙන්දු කියනවා මම පන්තිය පටන් ගත්ත දවසේ ඉඳලා ආවලු මට තාම පොත් හම්බුනේ නැහැලු සෙනු මට කෝල් එකක් දෙන්න හෙට මගේ නම්බර් එක දෙන්නම් මම හරි මට කෝල් එකක් දෙන්න මගේ නම්බර් එක 0.7.164යි 55යි 94 07016455594 right මට කියන උදේ කියලා කට්ටිය මට කතා කරන්න මම ඔෆිස් එකට කියන්නම් මේ ළමයින්ගේ මට අමතක වෙන සුළුයි පුතේ මොකද මගේ ඔළුවේ එක වැඩක් නෙවෙයි වැඩ ගොඩක් හරි නිසා මටත් පවණක් වෙලාට යාළුවා දැක්කොත් මතක් වෙනවා මගේ එක වැඩක් නෙවෙයි හරි නිසා මට කෝල් එකක් දෙන්න මම ආයේ ඒ සැනින් අනිත් පැත්තට මොකක් කරන්නද කෝල් එකක් දීලා මතක් කරන්න දෙයක් නැහැ ස්ටාෆ් එකේ ඉන්නවා 40ක් විතර හරි එයාට මතක් කරන්න ඔයාලට හොට්ලයින් නම්බර් එකක් දීලා ඇති හරි මගේ නම්බර් එකටත් කෝල් එකක් දෙන්න එහෙම නැත්නම් විදුහල් පුතුමාගේ නම්බර් එකටත් කෝල් එකක් දෙන්න හරි කෝල් එකක් දෙන්න ඔව් හරි එහෙම කරමු මේ ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මම හොට්ලයින් නම්බර් මගේ නම්බර් එක දුන්නා කතා කරන්න මම ආයේ අනිත් පැත්තට යාළුවා කතා කරලා කියනවා මෙහෙම ළමයි කතා කරා කියලා රයිට් මට කතා කරන්න දෙයක් නැහැ මේ විශේෂයෙන්ම දැන් අර හේතුව මෙච්චර කල් පොත් නහඹ වෙච්ච එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ එම නහඹ වෙලා නැහැ පමණක් වෙලාවට මට පේනවා මේ මෙතන මං ඉන්න රූම් එකේ විකාශනාගාරේ මේ ඒ කියන්නේ නැවත ඔයාලා ගෙවල් වලට ඇවිල්ලා නැවත මෙහෙට එවලා තියනවා මොකද? ගෙදර නැහැ කියලා. හරි. ඒවත් තියනවා. එහෙම ඇවිල්ලත් දන්නෙත් නෑ. ආයි රිටර්න් ඇවිල්ලත් දන්නේ නෑ. බලමු. මොකක් හරි උත්තරයක් හම්බ වෙයි. හැකි ඉක්මනින් ලබලා දෙන්නම්. බය වෙන්න එපා. කිසිදු චකිතයක් ඇති කරගන්න එපා. රයිට්. සටහන් ටික දැනට ලියන විදිහට ලියන්න. හරි. එහෙනම් කතා කර හිටියේ වියලි කලාපයේ සම්බන්ධ. විශේෂයෙන්ම කඳුකර කලාපය සහ වියලි කලාපය පිළිබඳව සාකච්ඡා කරනකොට පුතේ අපි කතා කරන විශේෂම දෙයක් තමයි ඒ කලාපයන් වල විවිධ භෝග වර්ග. නේ අර තේ වගාව පිළිබඳව මම කතා කර හිටියේ උගරන්න. හරි. ඊට පස්සේ උතුරු මැද බලන්න විශේෂයෙන්ම අපිට පේනවා දුම්කල ඊට පස්සේ මොනවාද උතුරු ප්‍රදේශයේ උතුරු මැද නෙමෙයි සමා වෙන්න මේ අවුමිරිස් ඊට පස්සේ අපි වල කියනවා ලූ නේ හාකුරු රයිට් ඊට පස්සේ විවිධ පළතුරු වලින් පළතුරු වර්ග අතර මිදි හරි ඒවා නිෂ්පාදනය වෙනවා ලංකාවේ උතුරු පළාත තුල හරි කැලණිකන් මිටියාවත තුල මොකද වෙන්නේ විවිධ චීර වගාවන් සිද්ධ වෙනවා පොළ වගා හරි ඊට පස්සේ වෙරළ තීරයේ ආශ්‍රිතව සත්ත්ව දේවල සහ විවිධ සත්ත්ව වගාවන් වගේම ඊට අමතරව කෘෂි කාර්මික කටයුතු සිද්ධ වෙනවා තෙත්කලාපීය ප්‍රදේශවල දැන් අපි වැඩිපුරම අපේ ක්ලාස් එකේ තෙත්කලාපීය ප්‍රදේශවල දුවා දරුවෝ ඉන්නවා ඔයාලා දන්නවා ඇති නේද පොල් වගාව සිද්ධ වෙනවා කුරුඳු වගාව සිද්ධ වෙනවා එළවලු පළතුරු වගාව තේ වගාව පහතරට තේ වගාව සිද්ධ වෙනවා හරි ගම්මිරිස් වගාව සිද්ධ වෙනවා මේ ආදී විවිධ ආර්ථික ක්‍රියාකාරකම් මේ ආශ්‍රිත ප්‍රදේශවල සිද්ධ වෙනවා කියන එක ඔබ හිතන්න ඕන. මේ විදිහට තමයි ඒ ප්‍රදේශවල මේ බලන්න ඒ ප්‍රදේශවල මොකද වෙන්නේ? ආර්ථික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔබ දැනගන්න ඕනම දේ තමයි පුතේ ඔය ප්‍රදේශවල ආර්ථිකය ඊටාත්ම මොකක් වෙනවද? ස්වයං පෝෂිතව අත්විඳින්න පුළුවන්. දැන් ඊළඟ කතාන්ත. දැන් අපි
ගත්තොත් එහෙම මගේ දුව පුතා එක්ක භූමිය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ප්‍රදේශවල සිදුවන භෝගවක. නේ? දැන් මගේ දුව පුතා ඉන්නවනේ. ඔයාලටත් ගෙවතු තියෙනවනේ. හරි. ඒ ගෙවතු වල භූමිය තියෙනවනේ. ඈ ගෙවතු කියන්නේ භූමියනේ කොහොමද? හරි. ඒ භූමිය ගේ හදා ගන්න විතරක්මද ප්‍රයෝජන ගන්න. ඈ ගේ හදා ගන්න විතරක්මද ප්‍රයෝජන ගන්න. නේ? දැන් ඔන්න මම ඇවිල්ලා දකුණු පළාතේ මිනිස්සේ හරි කලුතරින් ඉඩමක් ගත්තා. ඒ හම්බ වෙච්ච ඉඩමේ මං ගත්ත ඉඩමේ මොනවාක්වත්ම තිබ්බේ නැහැ කියන්නකො. හරි මං ගේ හැදුවා. දැන් ගේ හදලා මොනවද කරේ? මොනවාද ඒකට කියන්නේ? වගාවක් නෑ. පොඩි මොනවාද පොල් ගස් 5ක් විතර ඉඳලා තියෙනවා. හරි පොල් ගස් 5ක් විතර ඉඳලා තියෙනවා මම ගත්ත භූමිය. ඊට පස්සේ ඒකේ නැති දෙයක් නෑ. දැන් මම ඔක්කොම ඉඳලා ඉන්නේ. හරි අඹ ඉඳලා තියෙනවා, ජම්බෝ, පේර, හරි න්යාදී විවිධ දේවල්. දැන් මට ඊයේ පෙරේද මගේ ඔළුවට ආපු දෙයක් තමයි ඇයි මට අවශ්‍ය කරන මිරිස් ටික හදාගන්න බැරි. නේ? ඇයි මට ඕන කරන දබර ටික හදාගන්න බැරි. මට දැන් ඔළුවට ආපු දෙයක් මේ දවස් ටිකේ වහිනවා. වැස්ස පායපුවම මම පටන් ගන්නවා මගේ ගෙවත්තේ වගා. හරි නේද? මට විවේකේ අඩුයි. නමුත් මම කරනවා තියෙන පොඩි විවේකෙන් හරි චුටි දෙයක් කරන්න try එකක් දෙනවා. දීලා බලනවා. නේද? අපිට බැරි කමක් නැහැ. අපිට තියෙන්න ඕනේ උත්සාහය. හරි. නිසා තමන්ගේ වත්ත පිටියේ ඉඩ තියෙනවා නම් අනිවාර්යයෙන්ම භූමිය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ප්‍රදේශවල මිනිස්සු භෝගවගාවක් සිද්ධ කරනවා. දැන් අපි ගත්තොත් එහෙම තැනිතලා ප්‍රදේශවල තැනිතලා ප්‍රදේශවල බොහෝ දුරට මොනවද කරන්නේ? පොල් වගාව සිද්ධ වෙන්නේ. නේ? ගංගා නිම්නාශ්‍රිත ප්‍රදේශවල වී වගාවන් සහ වෙනත් භෝග වගා. කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල තේ වගාවන් සහ රබර් වගා. හරි සාගර ගංගා ජලාශ වැව් ආශ්‍රිත ප්‍රදේශවල දීවන කර්මාන්තයේ සිද්ධ වෙන්නේ. හරි මේ විදිහට තමයි අපේ රටේ ආර්ථිකය හැන්ඩල් වෙමින් තියෙන්නේ. රයිට් මට ඉක්මනට මෙන්න මෙතනට හඬක් ඕන ඉස්සරින් ටෙක්ස්ට් බුක් එකට යන්න බුක් එකේ තියෙනවා මෙන්න මෙතන මට දෙන්න තප්පර කීපයක්. තෙරුන් දෙවි තගලන මයික් ගන්න තේ මයික් එක. හරි මට කියන්න ආසල නිවස අවට ආර්ථික කටයුතු තකල් කියන්නේ. අනික කටේ ඉක්මනට ඉක්මන් ගන්න. ප්‍රදේශයක ආර්ථික කටයුතු බොහෝ දුරට එම ප්‍රදේශයේ සම්පත් මත රඳා පවතී. කෘෂිකාර්මික හා සේවා එම ආර්ථික කටයුතු තම අතර ප්‍රධාන වේ. අනිත් ඒවා කෘෂිකාර්මික භූමි ප්‍රභෝගය යටතේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පරිභෝගය යටතේ හරි කියන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල භෝග වගා කිරීම සත්ව පාලනය හා ධීවර කර්මාන්තද සිදු කරේ. විවිධ භූමි ලක්ෂණ හා දේශගුණික ලක්ෂණ වලින් යුත් අප රටෙහි විවිධ ප්‍රදේශවල සුවිශේෂී වූ කෘෂිකාර්මික කටයුතුද දක්නට ලැබේ. 2.5 රූපය බලන්න. හරි අපි බලමු මට වෙන්න ඊට පස්සේ අරින ගන්න මයික් එක උදේ මයික් එක ගන්න
මට දෙන්න මෙන්න මෙතන හඩක් ටක් ගාලා ගන්න. කෘෂිකාර්මික කටයුතු පාසල නිවස අවට ආර්ථික කටයුතු ප්‍රදේශයක ආර්ථික කටයුතු බොහෝ දුරට එම ප්‍රදේශයේ සම්පත් මත රඳා පවතී. කෘෂිකාර්මික කාර්මික සේවාවන් ආර්ථික කටයුතු අතර ප්‍රධාන වේ. හරි. අපි යමු සටහනට පොඩ්ඩක් ටක් ගාලා ඉක්මන් කරන්න උත්තේ. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය භූමි පරිභෝජනයේ අර්ථය. ඉක්මන් කරන්න. සර් අහන්න. මේ ඔය ටික අපි කරන්නේ. ලියවද? ඔව්. ඕන කටි ආයෙ ලියනවා. ඔය ගෙසටි ආවේ නැද්ද කට්ටිය? වාසුර මේක ලියලාද? ඔව් සර්. ලියලා. තව විනාඩියක් දෙන්න ටක් ගාලා බලන්න විනාඩියයි 1 විනාඩියයි. බැලුවා ලියුවා. ආපු නැති කට්ටිය ඉන්න ගොඩක් මට පේන්නේ. හරි. ඒකනේ ආයෙ නැවත ලියන්න. ප්‍රීතිලා ලියවද? ඔව් සර්. right. නිශානි ලියලා ඉවරයිද? ඔව් සර්. හරි. හරි. දැන් අවධානයෙන් ඉන්න. මේකත් ලියලා ඇත්තේ මං හිතන්නේ ටක් ගාලා ලියන්න විනාඩියක් දෙන්නම් මට මැසේජස් කීපයක් එල්ල තියෙනවා 16 ඉඳලා තමයි ලියන්න තියෙන්නේ කියලා හරි. මම ඒකට එන්නම් ලියලා නැති කට්ටියට විනාඩි දෙකක් දෙන්නම්. හරි භූමි පරිභෝජනයට ගණනින් විවිධ ප්‍රදේශවල සිදුවන භෝග වගා කටයුතු. එයාට තේ ලියන්න පාඩම් කරන්න මේ යන ගමන් හරි. තැන්තලා ප්‍රදේශවල පොල් වගාව ගංගානින්න ප්‍රදේශවල වී වගාව ගංගානින්න ප්‍රදේශවල වී වගාව කඳුකර ප්‍රදේශවල තේ වගාව හා රබර් වගාව කඳුකර ප්‍රදේශවල තේ වගාව හා රබර් වගාව සාගර හා ගංගා ජලාශ වැව් ප්‍රදේශවල දීවර කර්මාන්තය හරි right අවධානයෙන් බලන්න දරුවනේ අවධානයෙන් බලන්න ඊට පස්සේ මෙන්න මෙතනට යන 16 වෙනි ප්‍රශ්නේ. හරි 16 ප්‍රශ්නය ඔයාලට පේනවා නේ? ඔබේ ගෙවත්තේ හෝ පාසල් භූමි භෝග වගා කළ හැකි භෝග සටහනක් සකස් කරන්න. මට කියන්න බෑ ඒක මොනවද කියලා. හරි
විවිධ භෝග වගාවන් තියෙනවා නේද? භෝග වගා කර ඇති භෝග වගා කළ හැකි භෝග කියලා රූල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කොටස් දෙකක්. හරි. මට ඒකට උත්තරයක් ඕනෙමයි. ඔයාලා හිතලා ලියන්න ඕනේ. දැනට ඔයාලගේ ගෙවත්තේ තියෙන වගා කරපු දේවල්. හරි. ඔයාලගේ ගෙවත්තේ වගා කරපු දේවල්. මම දන්නේ නැහැ මම ඔයාලගේ ගෙවල් වලට ඇවිල්ලත් නැහැ. මම දැකලත් නැහැ. ඒක නිසා ඔයාලගේ ගෙවත්තේ සහ පාසල් භූමියේ වගා කර ඇති භෝග වගාවන් සහ වගා කළ හැකි භෝග වගාවන් වගුවක් හදන්න ඉක්මනට. විනාඩි දෙකක් දෙන්න. දෙකට වඩා නම් දෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඔය ඉක්මන් කරලා ලියන්න. කතා කර කර ඉන්න එපා. මේක ලියන්නේ නැද්ද? ළමයි මේක ලියන්න ඕනේ ඉක්මනට. ඔය ඉෂානි මේක ලියන්න ඕනේ පුතේ. කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. සෙනුල ලියන්න පුතේ ඉක්මනට. ඉක්මන් කරලා ලියන්න. ඔයාලගේ ගෙවත්තේ 16 වෙනි ප්‍රශ්නේ. ලියලා ඉවර කට්ටිය hands up කරන්න. ලියලා ඉවර කට්ටිය hands up කරන්න ඉක්මන් කරන්න. 16 වෙනි ප්‍රශ්නේ මට ඒකට උත්තරයක් දෙන්න බෑ මොකද ඔයාලගේ ගෙවත්තේ සහ පාසලාවට තියෙනවා ඔයාලා දැකපුවා තමයි ඒකේ ෆිල් කරන්න ඕනේ. හරිද? පළතුරු වර්ග මොනවද? එළවලු වර්ග මොනවද? අල වර්ග මොනවද? මේ ආදී දේවල්.
අන්තිම විනාඩිය කමාර යන්නේ. හරි. අවධානයෙන් ඉන්න. hands up කරන්න ඉවර කට්ටිය. එයාට දෙතුන් දෙනෙකුට මම chance එකක් දෙන්නම් ලියපු අගුව මොනවද ලියලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව හොයා බලන්න. කවුද අපේ ඔය ඩිමුතෝ? ඔයාගේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනයි කියුවේ දෙන්නේ? මුහුදු වෙරළේ මල් පැල හිටවන්න පුළුවන්ද? මොහොදු එරළේ බෑ. එහෙම හිටවම මොකද්ද වෙන්නේ? මුහුදු වෙරළේ මල් පැල සිටවනවා කියන්නේ අර ලවණ ගතිය වැඩි. හරිද? ලවණ වලට ඔරොත්තු දෙන ශාක ඉන්දුවොත් ඒවා හරි. නැත්තම් වෙනම ඉඳන්න බෑ. හරිද? මොනවාද හිටවන ශාක? ඈ? මොනවාද හිටවන ශාක? පොල් පුළුවන්, වැටකෙయ్య පුළුවන්. දැකලා නැද්ද? මුහුදු වෙරළ ආසන්නට ගිහිල්ලා නැද්ද? ගිහලා තියෙනවා. ඔව්. හරිද? පොල්, වැටකෙయ్య ඒ වගේ. ඉවර කට්ටිය hands up කරන්න. තෙනුන්ජි ඔව් සර්. කියන්න පුතේ. වගා කළ ඇති භෝග මුන්නට පුතේ මයික් එක ළඟ වෙන්න ප්‍රශ්න කියවන්න ඔයා. වගා කළ ඇති භෝග ධාන්‍ය වර්ග මුන්නට කුලහන් ඔව්. වගා කළ හැකි භෝග කඩල වගා කළ ඇති භෝග අල වර්ග මඤ්ඤොක්කා වගා කළ හැකි භෝග අල වර්ග අල බතල වගා කළ ඇති භෝග එළ මෑ කරවිල වගා කළ හැකි භෝග නෑ වගා කළ ඇති භෝග අඹ සියඹලා වගා කළ ඇති භෝග වෙනත් පිහිඹියා. ඔව්. කියන්න තව. වෙනත් පීමියා නේද? right. හරි. එතකොට ඔන්න එයාගේ විස්තරේ අපි තව අහමු. මේකට උත්තර ලියපු කට්ටිය ඇති hands up කරන්න මට මයික් එක දෙන්න. තරුල් ඔව් සර්. උදේ මාතෘකාවත් එක්ක කියන්න පොඩ්ඩක්. ඔබේ ගෙවත්තේ හෝ පාසල් භූමියේ වගා කළ හැකි භෝග සටහනක් සකස් කරන්න.
කියන්න. වගා කර ඇති භෝග ධාන්‍ය මුං ඇට කව්පි අල වර්ග බතල මඤ්ඤොක්කා එළවලු දඹල බටු ඇඹරැල්ලා තක්කාලි පළතුරු පේර කෙසෙල් ජම්බු අන්නාසි ගස්ලබු වෙනත් ගම්මිරිස් පොල් මල් වර්ග වගා ඔව් එහෙමයි. හරිද? ඔන්න ඔව් කියන්න. වගා කළ හැකි භෝග කුරක්කන් ධාන්‍ය කුරක්කන් අල වර්ග හුලංගීරිය ගහල එළවලු මිරිටි වටක්කා මිරිස් පළතුරු රබුටන් වෙරළු ඔව්. අපිට පේනවා එක එක වගාවන් නේද? ඔයාලගේ නිවසාවට වටපිටාවේ වගා කරලා තියෙනවා කියලා. ඉතාල හොඳයි. right? දැන් අපි යාගන්න හදන්නේ පුතේ ඔය කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් ආර්ථිකය ගැන දන්නවනේ දැන්. නේ? දැන් එක එක ප්‍රදේශවල ලංකාවේ ඔය එක එක ප්‍රදේශයන් පිළිබඳව අපි විමසුවා. නේ? මම කිව්වා ඒ ප්‍රදේශවල තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා නේද? විවිධාකාරයේ කර්මාන්ත නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම උළුගඩොල් නේ ඔය කොච්චිකඩේ හලාවත පැත්තේ ඇමිලි පිටිය පැත්තේ නේද? උළුගඩොල් ආදිය අපේ රටේ මිනිස්සු හදනවා. හරි. එතකොට තවත් සමාන වෙලාවට ඔයාලගේම ප්‍රදේශයේ අපේ හොඳ නිර්මාණකරු සිමෙන්ති උපයෝගී කරලා සිමෙන්ති ගල් මල් පෝච්චි ඒ වගේම සිමෙන්ති නේ මොනවාද කොන්ක්‍රීට් වලින් තියෙන ආසන නේද ලස්සනට තියෙන මොනවාද පුටු සහ අර බ්‍රවුන් මේස ආදී හරි එහෙම හදනවා. තව අපි කතා කරනවා සහල් නිෂ්පාදනය කරනවා. මොනවාද නිෂ්පාදනය කරන්නේ? සහල්. හරි. සහල් නිෂ්පාදනය වෙනවා. එහෙම බලනකොට ලංකාවේ කාර්මික කටයුතු සම්බන්ධයෙන් විවිධ නිෂ්පාදනයක් සිද්ධ වෙනවා නේද? වලං, උළු, ගඩොල් වගේ නිෂ්පාදනයක්, සිමෙන්ති උපයෝගී කරගෙන සිමෙන්ති ගල්, නේ, මල් පෝච්චි වගේ නිෂ්පාදනයන් ලංකාව තුළ සිද්ධ වෙනවා. හරි. ඔය මොනවාද විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒකට කියනවා අර මූදාශ්‍රිත අර වගේ මූදාශ්‍රිත වන සිපි කටු සහ මත්ස්‍ය ආශ්‍රිත විවිධ නිෂ්පාදනයන් සිද්ධ වෙනවා. හරි. ඒව සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ඔය පාරම්පරික ඥානෙ ආදර කරගත්ත කර්මාන්ත තියෙනවා. නේ. ලංකාවේ අර පාරම්පරික ශිල්පීය ඥානය මත පදනම් වූ කර්මාන්ත. හරි. මෙන්න මේක අවධාරණය යොමු කරන්න. අර පාරම්පරික මේක අවධානය යොමු කරන්න. පාරම්පරික වචනේ මොකද්ද? පාරම්පරික ශිල්ප ඥානය මත හරි පාරම්පරික ශිල්ප ඥානය මත පදනම් වූ පාරම්පරික ශිල්ප ඥානය මත පදනම් වූ මොනවාද? කර්මාන්ත තියෙනවා. කර්මාන්ත තියෙනවා. අපි එවුවොත් එහෙම මෙන්න මෙහෙම වගුවක් හදාගත්තොත් ඔයාලට ලේසි. කර්මාන්තය කියලා ගන්න. අපි කර්මාන්ත කියමු ගමු. හරි. ඊට පස්සේ කර්මාන්තය ඇති ප්‍රදේශය. හරි. මගේ දුවලපුතා මේවා දන්නවා. ශිෂ්‍යත්වයේ භාගයට එහෙමත් අපේ දුවලපුතාලා ඉතාමත්ම දක්ෂ ලෙස මේවා ප්‍රගුණ කරලා තියෙනවා. එහෙම නේද? හරි.
ප්‍රදේශ. එතකොට අපි ගත්තොත් එහෙම ඔයාලා දන්නවද ලීබඩු නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. හරි. ලීබඩු වලට ප්‍රසිද්ධම ප්‍රදේශය තමයි පුතේ මොරටු. හරි. මොරටුව තමයි ලීබඩු වලට ප්‍රසිද්ධම ප්‍රදේශය. අපි ගත්තොත් එහෙම තව කර්මාන්තයක් තියෙනවා වෙස්මුව. වෙස්මුණු කර්මාන්තයට ජනප්‍රියම අම්බලන්ගොඩ. ජනප්‍රියම අම්බලන්ගොඩ. ඊට පස්සේ හිතන්න බලන්න. අපි යනවා පිත්තල භාණ්ඩ. පිත්තල භාණ්ඩ වලට ජනප්‍රියම පිළිම තලාව. ආයි කියන්නේ පිළිම තලාව. right. අපි හිතුවොත් එහෙම දුලබ්දාල දන්නවද මේ වේවැල් භාණ්ඩ වලට ප්‍රසිද්ධ. වේවැල් භාණ්ඩ. හරි. රදා වඩුන්න කියලා ගමක් අහලා තියෙනවා. රදා වඩුන්න. රදා වඩුන්න ප්‍රදේශය. අපි පැදුරු වලට ප්‍රසිද්ධ තැනක් හොයාගෙන යමු. පැදුරු වලට ප්‍රසිද්ධයි මාදුවා පුතා දුම්බර. දුම්බර ප්‍රදේශය ප්‍රසිද්ධ. මේ ලෙස අපි ගන්නවා ලංකාවේ විවිධ ප්‍රදේශ. අර මං කියවනේ ඒ ප්‍රදේශවල තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා එයාලා යම් යම් නිෂ්පාදන කර්මාන්තයන් එක්කෝ කෘෂි කර්මාන්තය එක්කෝ දීවන කර්මාන්තය නේ. දැන් මේ කර්මාන්ත ඒ ප්‍රදේශ වලට ආවේනික දේවල් සම්බන්ධයි. හැබැයි මොරටුව කිව්වා මොරටුවේ ගස් නැහැ. නේ? මොරටුවේ ගස් නැහැ. පැහැදිලිද? හැබැයි මොරටුවට එනවා ලංකාවේ සතර දිග්භාගයෙන්ම කපන ගස්. තේරුණාද? මොරටුවට එනවා ලංකාවේ සතර දිග්භාගයෙන්ම කපන ගස් ඒක. ඇවිල්ලා මොකද කරන්නේ? විවිධ නිෂ්පාදනයන් කරනවා. විශේෂයෙන් මේ සාධනවා, පුතු හදනවා, බංකු හදනවා නේද? ඊට පස්සේ අල්මාරි හදනවා නේ? විවිධ දේවල් ස්ටූල් හදනවා. ඊට පස්සේ ළමයින්ගේ මොනවාද පොත් මේස රාක් ආදී හදනවා. ලීබඩු වලින් කරන කර්මාන්තය ඔක්කොම තියෙනවා. වෙස්මුණු ගත්තාම අම්බලන්ගොඩ ජනප්‍රිය. හරි. වෙස්මුණු වලට සම්බන්ධ ස්ථාන. පිත්තල භාණ්ඩ ගත්තාම පිළිමතලා. හරි. වේවැල් භාණ්ඩ ගත්තාම රදාවඩු. පැදුරු ගත්තාම දුම්බර ප්‍රදේශය ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ ලෙස ඔබට පේනවා මොනවද? ලංකාවේ සතර දිග්භාගය තුල හරි ඒ ප්‍රදේශවල තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා කර්මාන්තයන් සිද්ධ වෙනවා කියන කතන්දරේ පැහැදිලි. නේද? හරි අපි චුට්ටක් ආවර්ජනය කරමු. ඊට පස්සේ මම එනවා ඔබත් එක්ක පාඩම කියවලා සටහන ලියන්න එන්නේ. පැහැදිලිද? අපි යමු කර්මාන්ත දිහාවට යා ගන්න හදන්නේ මගේ. කර්මාන්ත දිහාවට යා ගන්න හදන්නේ මට හඬක් ඕනේ මේකට කර්මාන්ත. අපි කර්මාන්ත පිළිබඳව කතා කරමු. හරි. මෙතන ඉන්නවා 21යි 25. සර් නම් මොකද්ද පුතේ? මහින්ස මාදේශ. හරි. මහේෂ මට හඬක් දෙන්න කාර්මික කටයුතු වලට පුතේ. කෘෂි කර්මාන්තයේ හැරුණු විට ඔබ ප්‍රදේශයෙන් සපයාගත හැකි විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන කරනු ලබන විවිධ කර්මාන්තද තිබීමට පුළුවන්. නිදසුනක් ලෙස නිවසේ ඇති ගෘහ භාණ්ඩ නිවස අවට පරිසරයෙන් ලබාගත් දැව උපයෝගී කරගෙන ඔබ ප්‍රදේශය තුළම නිෂ්පාදනය කරනු ලැබූ ඒවා විය හැකිය. එමෙන්ම මැටි උපයෝගී කරගෙන වලං උළුහා ගඩොල් වැනි නිෂ්පාදන, සිමෙන්ති උපයෝගී කරගෙන සිමෙන්ති ගල් මල් පෝච්චි වැනි නිෂ්පාදනද සිදු කිරීම මේ සඳහා තවත් නිදසුන් වේ. නියමයි. හොඳයි. මෙතන ඉන්නවා අපේ දුවකට දෙමු chance එකක්. කතා කරනකොට පුත් කෙනෙකුට. මෙතන ඉන්නවා අපේ අනුද්දී
අනුදී හරි මෙන්න මෙතනට අහනක් දෙන්න මට මේ ටිකට මෙතන ඉඳලා මෙතන කියවන්න වටපිට බලන්න එපෝ මයික් එක අරගෙන මයික් නැද්ද හරි මෙතන ඉන්නවා අපේ කවුද රිතු සර් රිතුගේ බ්‍රෑක් ඩවුන් එකේ ඉන්න අක්කලා පේනවා මේ රිතු පේනවා හරි හරි රිතු මට කියන්න උදේ මේ මොකද්ද මේ මෙතන ඉඳලා මෙතනට බොහෝ ප්‍රදේශවල එම ප්‍රදේශයෙන්ම ලබාගත් ස්වාභාවික සම්පතක් ලෙස උපයෝගී කර ගනිමින් විවිධ වූ කර්මාන්ත කරනු ලබේ. එසේම ගෘහ භාණ්ඩ ආශ්‍රිතව කරනු ලබන ක්‍රීඩා පරිමාණ කර්මාන්තද ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ ව්‍යාප්ත ව ඇත. වසර කැවිලි නිෂ්පාදන, සහල් ආශ්‍රිත නිෂ්පාදන, ඇඳුම් මැසීම, කොහු ආශ්‍රිත නිෂ්පාදන නිදසුනක් ලෙස දැක්විය හැකිය. හරි එතකොට අපි යමු ඊට පස්සේ මෙතන ඉන්නවා අපි සෙනුල ඔව් සර්. මට මෙතන කියවන්න තියෙන්නේ 2 1 වගුව සහ මෙතනින් එවක් ටක් ගාලා කියවන්න ඉක්මනට මම ඉන්නේ සර්. කර්මාන්ත ප්‍රදේශ කර්මාන්ත ලීබඩු ප්‍රදේශ මොරටුව කර්මාන්තය වෙස්මුණු ප්‍රදේශයේ අම්බලන්ගොඩ කර්මාන්තය පිත්තල භාණ්ඩ ප්‍රදේශය පිළිමතලාව කර්මාන්තය වේවැල් භාණ්ඩ රද්දවාණ්ඩුන්න කර්මාන්ත පැදුරු ප්‍රදේශ දුම්බර ඔව් ඔන්න ඔය කාරණා දැක්කනේ පාරම්පරික ශිල්ප ඥානය මත පාදක වෙච්ච මොනවාද කර්මාන්ත තමයි ඔය තියෙන්නේ. මගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ලක්ෂාන් විස්ඩම් එකේ ලකුණු දෙන්නේ කවදාද? මම හිතන්නේ දැන් පුතේ ඔක්කොම ෆයිනලයිස් කරලා ඉවරයි. මාර්ක් ෂීට් වලටත් අරන් ඉවරයි. මම හිතන්නේ දැන් ටයිප් සිටින් කරමින් නැත්තේ ඔබේ ලකුණු ඒක නිසා එක ඉක්මනින් ලකුණු ලබා දෙයි. ඔය ප්‍රශ්නේ ලබන සතිය අහන්න මම ලබන සතිය වෙනකොට ලකුණු දෙන්නත් පුළුවන්. මොකද අපේ ගුරු රැස්වීමක් පිට තියෙනවා. හරිද විශේෂ ගුරු රැස්වීමක්. ඒ නිසා මම ඔය යෝජනා කරන්නම් ලකුණු අහනවායි කියලා ළමයි. හරි. මතක් කරපු එක හොඳයි. මටත් කතා කරන්න දේවල් තිබෙන්නේ. හරි. මේ මම හිත අහන්නම් ගොඩක් දුරට එක ඉක්මනින් ලකුණු දෙයි. පරක්කු කරන්නේ මම දැක්ක මේ දවස් ටිකේම මාර්ක් ෂීට් වලට ලකුණු ගන්නවා. හරිද? එහෙම තමයි වෙන්නේ. රයිට්. අපි යමු සටහනට පොඩ්ඩක් යමු. ගිහිල්ලා ඇවිල්ලා නැවත පාඩමට එමු. රයිට්. කාර්මික කටයුතු ලියන්න. විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන කරනු ලබන ඒ ප්‍රදේශවල කර්මාන්ත පවත්වාගෙන යනු ලබයි. ලියන්න. උළුගඩොල් නිෂ්පාදනයේ දොංගාල ලියන්න ඉක්මනට ලියන්න දොංගාලා උළුගඩොල් නිෂ්පාදනයේ සිමිති උපයෝගී කරගෙන සිමිති ගල් මල් පෝච්චි නිෂ්පාදනයේ මල් පෝච්චි විතරක් නෙවෙයි විවිධ මොනවාද ගෘහ භාණ්ඩ කියන්නේ මේ විවිධ අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කරනවා සහ නිෂ්පාදනය
සහ නිෂ්පාදන. ඔව් පාරම්පරික ශිල්ප ඥානය මත පදනම් වූ කර්මාන්ත. දොංගා ලියන්න. පාරම්පරික ශිල්ප ඥානය මත පදනම් වූ කර්මාන්ත. ලේබඩු මොරටුව. වෙස්මුණු අඹලන්ගොඩ. ලස්සන ලියන්න. වෙස්මුණු අඹලන්ගොඩ. පිත්තල භාණ්ඩ පිළිම තලාව. ලස්සන ලියන්න. ලස්සනත් අකුරු ලියන්න. ලියන ගමන් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පිත්තල භාණ්ඩ පිළිම තලාව. වේවැල් භාණ්ඩ රදාවඩු. වේවැල් භාණ්ඩ රදාවඩු. පැදුරු දුම්බර ඊට පස්සේ යමු පුතේ ඉක්මන් කරන්න. ඊට පස්සේ යමු. හරි. මම විශ්වාස කරනවා මේ ටික ලියලා ඉවර ඇති කියලා. රයිට්. තව තප්පර 30ක් දෙන්නම් කම්ප්ලීටඩ් කරගන්න ඉක්මන් කරන්න. හරිද? හරි. අහන්න දැන්. අවධානයෙන් අහන්න. වෙස්මුණු හදන්නේ කොහොමද කියලා අහනවා. එක එක අමුද්‍රව්‍ය ඒ සඳහා භාවිතා කරනවා. ඒ විශේෂයෙන්ම ගත්තොත් එහෙම මොනවාද ඒකට කියන්නේ ලී ආශ්‍රිත දේවල්. හරි. සමහර ඒවා ලී වලින් නිෂ්පාදනය කරනවා. හරි. ඊට පස්සේ සමහර ඒවා නිෂ්පාදනය කරනවා මොනවාද පොළ එකතු කරලා ඒ පොළ කොටලා පොළ කියන්නේ පතර පොළ ආදී පොළ කොටලා හරි ඒ මාදලා ඒවා ප්ලේට් කරලා මේ මාදනවා. හරි. දැන් නම් ඔය චීනෙන් එන ඒවා තියෙනවා වෙස්මුණු. හරි. චීනෙන් එන ඒවා තියෙනවා. චීනෙන් පාල් දැකලා ඇති අර ප්ලාස්ටික් වෙස්මුණු සහ රබර් වෙස්මුණු ආදී තියෙනවා. හරි. එම තියෙනවා. රයිට්. අපි යමු පාඩමට. මා දුවපුතත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අර පාරම්පරික ශිල්ප ඥානයේ මත පදනම් වෙච්ච කරුණු කාරණාත් එක්ක නේ ඔයාලගේ ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්ත පිළිබඳව අහන්න ඕනේ මම. නේ අපි අහමුද? දැන් එහෙම ඔයාලගේ ප්‍රදේශයට ඔයාලගේ පාසලාවට ප්‍රදේශයට එහෙම ආවේනික කර්මාන්ත තියනවාද කියලා අහමු දෙතුන් දෙනෙක්ගෙන්. රිතිල බදුල්ලනේ මොණරාගල sorry මොණරාගල රිතිල මොනවද ඔය පැත්තේ කර්මාන්ත? ලී බඩු තියෙනවා.
මොනවාද? ලී බඳු. ඈ මයිකේ ළඟ. මී බඳිනවා කියලාද කියන්නේ? නෑ. ඈ මම මොනවා කලිය කියන්නද? මම ඉඳලා නෑ වාක්‍යයක් නෑ. කොහොමද? දෙයක් විතර කියන්න ටකල්. නැද්ද මොනවාක්වත්? නැද්ද? හරි මතක් කරලා තියාගන්න මම මයිකේ දෙන්නම්. හරි. කවුද අපි යනවා අද කතා කරමු නැති කට්ටියට chance එකක් දෙමු. යසෝදරා යශෝදරා මයිකේ ටච් කරන්න. මයිකේ අල්ලන් ඉන්න එපා. මයිකේ ටච් කරගත්තා. මයික් එක අල්ලන් ඉන්න එපා ඇඟිල්ලේ. මයික් එක ටච් කරා ගත්තා. හරි. හරි. හරි අපි කවුද ඉන්නේ? උඩානි දානි මොනවාද ඔය පැත්තේ තියෙන කර්මාන්ත? හරි මට විනාඩි උදානේ කොහොම ඉන්න? කොහොම ඉන්න? දොනේ කොහොම ඉන්න? අනික කට්ටිය ඔයාලගේ පැත්තේ තියෙන කර්මාන්ත ලියන්න මේකේ. මේකේ ලියන්න කර්මාන්ත හරි. උදාහරණ දෙක දෙන්න. ටකල් ගන්න. නැද්ද? නෑ නේ. හරි. සනායා ඔව් සර්. මොනවාද ඔය පැත්තේ තියෙන කර්මාන්ත මේ ප්‍රශ්නෙට අදාළව ලියන්න. නැද්ද? ආ හරි අපි වෙන කාට හරි දෙමු දෙ මෙතන ඉන්නවා හිමාන්දි ගම්පා හිමාන්දි යහන්සා නෑ හරි දිනාරා මොනවද කියන්න තියෙන්නේ? මොකුත් නෑ. හරි. පහන් මොනවද ඔය පැත්තේ තියෙන්නේ? උත්තර දෙනවා. ඔව් සර්. මොනවද තියෙන්නේ ඔය පැත්තේ කර්මාන්ත වශයෙන්? මේකට උත්තර මොකද නැද්ද? මොනවාක්වත් දකින්න නැද්ද? කොහෙද වගේ පැත්ත? ගෙවල් කොහෙද? වීර කැටිය. ඈ? වීර කැටිය. වීර කැටිය මාතර වීර කැටිය නේද? හම්බන්තොට. හම්බන්තොට. ඔය පැත්තේ තියෙනව නේද කුලක් ගන්න නම් මනම්. වගාවන් ඉතින් කියන්නකෝ. පොල් වගාව වී වගාව. තේන් වගාව තියනවද? නෑ. හේල් වගාව තියෙනවා. තියෙනවනේ ඒක තමයි. ඒවා කියන්න ඕනේ. හරි. එතකොට දිනෙත් තියෙනවා සර්. මොනවද තියෙන්නේ බෙද? ටයර් නිෂ්පාදන, ඔව්. රෙදි නිෂ්පාදන, ප්ලාස්ටික් ආයෝබෝච්චි,
ප්ලාස්ටික් වතුර බට ෂීට් කර්මාන්ත ඒ කොයිද උදේ? කොටුගොඩ ඈ? කොටුගොඩ ඒකල ඒකල කර්මාන්ත පුරේනේ. හරි. අයා දැන්වත් දැක්කනේ. හරි අපි එනවා අද කතා කරමු නැති මොවින් එක කතා කරන්න. මොවින් මොනවද කියන්න තියෙන්නේ? කර්මාන්ත හේන් කර්මාන්තය හේන්. හරි. හේන් විතර. right අපි ඉන්නවා මෙතන දිනුජය දානමයයි 40 දිනුජය මොනවද තියෙනවද පැත්තේ? ලියවද මේකට විස්තර ලියවද? නැහැ. හේන් යටතේ වගා කරන දේවල් ලියාගෙන යන කර්මාන්ත. හරි. මෙතන ඉන්නවා නිමන්සා. කෘෂි කර්මාන්තය සර්. කුෂල්මාන right කුෂල්මාන්තයට අදාළ දේවල් ඒ ප්‍රදේශවල දැකනේ එක එක්කෙනාගේ එක එක දේවල් ඒ ප්‍රදේශවල වගා වෙන නේද? මෙතන ඉන්නවා නීලසි මොනවද ඔය පැත්තේ කර්මාන්ත? රෙදි කර්මාන්ත, පොලිතීන් කර්මාන්ත, අන්නාසි වගාවන්, බුලත් වගාවන්, කෙසෙල් වගාවන්. ඔයද මේ වත්තලද? නාවලද? ඔයද? පූගොඩ. පූගොඩ. හරි. හරි. එතකොට ඔන්න ඒ දුරත්තාලගේ ඒ ප්‍රදේශවල විවිධාකාරයේ නිෂ්පාදනයන් වේ. දැක්කනේ? විවිධාකාරයේ නිෂ්පාදනය වෙනවා කියන කතන්දරේ පැහැදිලි. හරි. ඔන්න මේකට අදාළ විස්තර මා දුවාපිතා ලියන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔන්න අද දවස් නේ මේ ඔබ ප්‍රදේශයේ තියෙන මොනවාද? ඔයාලගේ ප්‍රදේශවල තියෙන දේවල් තමයි මේකට හිතලා ලියන්න. අවුරුනේ මයික් එකක් තියාගෙන ඉන්නවා දීපු එක. මයික් එක වහන්න මුති. මයික් එක දුන්නා මයික් එක වහන්න. නැත්නම් එයා කතා කරන්නේ මට ඇහෙන්නේ. හරි. ආගන්න මේ ඔයාලගේ ප්‍රදේශයේ තියෙන දේවල්. ඊට පස්සේ දැන් 20 වෙනි ප්‍රශ්න. මෙන්න මේ 20 වෙනි ප්‍රශ්නේ ඔබේ ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් ඇසුරු කරගෙන කළ හැකි කර්මාන්ත කියලා වගුවක් තියෙනවා. දැන් මේකත් මෙහෙමයි. මම මේවා පුරවල නැත්නම් ඔයාලට හිතලා ලියන්න. දැක්කනේ? ඔයාලා හොයන්නේ ඔයාලා ජීවත් වෙන ප්‍රදේශවල මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අවබෝධයක් නැහැ. හරි. එහෙම හොයන්න ඕන. ටිකක් විඥානික වෙන්නේ බෑ. දැන් මම ජීවත් වෙච්ච ප්‍රදේශ ගණනාවක් තියෙනවා. ගාල්ලේ, කලුතර, ඊට පස්සේ පොළව. හරි. එහෙම ප්‍රදේශ ගණනාවක් ජීවත්. මට මේ ප්‍රදේශවල ඕන විස්තරයක් කියන්න පුළුවන්. වැඩිමාන නිසා නෙවෙයි. මම දැකපු නිසා පොඩි කාලේ ඉඳලා මට ඒවා පිළිබඳ විස්තර කරන්න පුළුවන්. හරි. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්ත පිළිබඳව ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. right. එහෙනම් මේ කාරණා වගුගත කරන්න ලබන සතිය 20 කම්ප්ලීට් කරගෙන එන්න. පන්තිය පටන් ගන්නකොටම ජෝග්‍රෆි මම අහන්නේ 20ට ලියපු යා මොනවද කියලා. හරිනේ? right. එහෙනම් අද දවසේ ආදරණීය භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපන පන්තියට අද දවසේ මගේ පැටවුව ආවා. ඉතින් ආදරේ හැමෝටම වැඩ කරන්න මහන්සි වෙන්න. තව පොඩ්ඩයි අපිට භූගෝල විද්‍යාව කරන්න තියෙන්නේ. ඒ නිසා පොත්ම් වෙච්ච නැති ළමයි දැනුම් දෙන්න ආයතනයට දැනුම් දුන්නාම මගේ පැටවුන්ට පොත් ටික ලැබෙයි. ඔයාගේ හොඳම යාළුවා wisdom online පාසලට අරන් එන්න කියන්නේ අපි වැඩිපුර පොත් කට්ටල 500ක් අපි print කරලා තියෙනවා. ඉතින් යාළුවා આવොත් අපිට දෙන්න පුළුවන්. right. එහෙනම් පරිස්සමට ඉන්න, වැඩ කරන්න, ජීවිතේ ජයග්‍රහණය කරන්න. අවශ්‍ය බොහෝ වේවා. ආයිබෝන් මගේ පැටවුව එක ලබන සතියේ මුණ ගැහෙනවා මේක. ආයිබෝන්. දීලා නම් පරිස්සමට